revision and paper class. අපි ඩිසෙම්බර් වල ස්ටාර්ට් කරනවා රිවිෂන් එකයි paper class එකයි මේ දෙකම එකට යන්නේ. එතනදී physical classes විදියට සක්‍යා කිරිබත්ගොඩ class එක තියෙනවා. ඒක Tuesday 8:30 to 1 විදියට ඒ වගේම සක්‍යා නුගේගොඩ class එක Monday 8:30 to 1. එතකොට 4 hours time එකක් break එකේ time එක ගියාම 4 hours time එකක් විදියට තමයි යන්නේ. ඊළඟට online class එක තියෙනවා. online class එකේදී 4 hours time එකක් එක දිගට කරගෙන යන්න මම බලාපොරොත්තු වෙන්නේ නැති නිසා මම තීරණය කරා මේ online paper class එක දවස් 2කට spread කරන්න. සමහර විට ඉතින් කෙනෙකුට ඒක පොඩ්ඩක් එක එක විදියට අදහස් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක හොඳයි කියන්නත් පුළුවන්, එහෙම නෙවෙයි කියන්නත් පුළුවන්. කොහොම වුණත් මම තීරණය කරා Monday 7 to 9 pm සහ Saturday 7 to 9 pm. එතකොට මේ වෙලාවල් දෙකේම කම්බිනේෂන් එකක්. එතකොට මේ දෙකටම සම්බන්ධ වෙන්න ඕන. කොහොමත් ඔන්ලයින් ක්ලාස් එකේදී ඒකේ ඒ month එකකට enroll වුණාම මේ month එකේ තියෙන ඔක්කොම පාඩම් ටික රෙකෝඩින්ග්ස් විදියට බලන්න අවස්ථාව තියෙනවා. එතකොට ওই විදියට තමයි ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් එකේදී මේ වෙලාවල් දෙකටම සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට හැම month එකකම full paper එකක් cover වෙනවා. අපි පොඩ්ඩක් බලමුද කොහොමද මේ ඉදිරි මාස 8ේදී ඩිසෙම්බර් වල ඉඳලා ඒතර 8 months period එකක් තියෙනවා A level වලට නේද? ඒතර 26 A levels. දැන් ඔයා grade 1 වල ඉඳලා grade 13 වෙනකම් 13 years මේ school journey එකේ හරි මේ ගමනේ අවසාන result එක එන්නේ A level result එක. ඒතර ඒකෙන් තමයි කියන්නේ වා මෙච්චර කාලයක් මොනවද ඉස්කෝලේ කළේ. හරි? මොනවද මේ මොකද්ද ඔයාගේ සක්සස් එක? ඒ වගේම ඔයා දන්නවා ඔයාගේ ෆියුචර් එකට අතිශයින්ම වැදගත් වෙන මෙතෙක් කල් ඉගෙනගත් තිබ්බ පාස් කරපු විභාග වලට වඩා මේ විභාගය තමයි අපේ ෆියුචර් එකට ලොකු බලපෑමක් ඇති කරන එක්සෑම් එක වෙන්නේ. එතකොට මේකෙදී යම් වෙනසක් කරගන්න පුළුවන්ද ඉදිරියට එන මාස 8ේදී? හරි අපි පොඩ්ඩක් බලමු මේ ක්ලාස් එකේ රිවිෂන් පන්තිය මොන විදිහටද වෙන්නේ කියන එක. එතකොට මේකට තියෙනවා මේ ටයිම් ස්කෙඩියුල් එකක් lessons road map එකක් තියෙනවා December to 2026 A level exam 8 months journey. හරි 8 months program එකක්. එතකොට මේ මේකේ පුතේ මෙහෙමයි month එකෙන් month එක cover වෙන area එකක් තියෙනවා. ඒක definitely cover වෙනවා. ඒකේ මොන හරි අඩුපාඩුවක් වෙනවා නම් ඒ month එක තුලම additional time එකක් අරගෙන ඒක solve කරනවා. physical classes වලදී additional time එකක් physically ගන්න බෑ. එතකොට වෙන්නේ online විදියට time එකක් අරගෙන මේ month එකට තියෙන work load එක නැත්නම් month එකට අපි මේ කරන්න નિયમિત වැඩ ටික ඒ ටික සම්පූර්ණ කරනවා. එතකොට දැන් මෙතන ඩිසෙම්බර් වලට ආවම ඩිසෙම්බර් වල තියෙන්නේ first unit එකයි ඔයා දන්නා first unit එක කියන්නේ ඒක general IT නේද? ඊළඟට second unit also part of the general IT and it has a memory part and one human architecture that part comes under the second unit part 2. second unit part 1 කියන්නේ අර one human architecture එකයි memory එකටයි කලින් තියෙන part එක. හරි එතකොට first unit එකයි second unit එකයි first part එකයි cover වෙනවා ඩිසෙම්බර් වලදී. ඊළඟට ඩිසෙම්බර් full paper. අන්න හැම month එකටම එනවා full paper එකක්. full paper එකක් කියලා කියන්නේ ඔයාගේ full paper එකේ duration එකම වෙනවා you know first paper is 2 hours and second paper is 3 hours. Right? Second paper consisted of the structured part and essay type part. The structured part is a compulsory part. අනිවාර්යයෙන්ම කරන්න ඕන කොටසක් තමයි ව්‍යුහගත කොටස. structured part එක. second part එක ඇවිල්ලා essay type රචනා ප්‍රශ්න. එතකොට එතන option එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම papers හදනකොට නම් ඉතින් අපි ඔක්කොම ටික කතා කරන නිසා ඒකෙදි essay type questions 4යි structured questions 4යි විදිහට තමයි arrange කරන්නේ second paper එක. first part එක 50 MCQ වෙනවා. එතකොට මේ paper එක ඔයාලට කලින් ලැබෙනවා. එතකොට ඒ paper එක ඔයාලට ලියන්න පුළුවන්. ඔයාලට ගෙදරදී time එක තියලා ලියන්න පුළුවන්. In the class you can join to the paper discussion.
එතකොට paper discussion එකක් තමයි class එකේ වෙන්නේ. ඒක right I'm using both mediums for the discussion. අර භාෂා දෙකෙන්ම English and සිංහල මේ දෙකෙන්ම තමයි මේ discussion එක යන්නේ. එතකොට දැන් ඒ month එකේදී cover වෙන මෙන්න මේ unit එක. එතකොට first unit එක second unit first part එක. එතකොට January වලදී අපි second unit එකේ second part එක. ඒ කියන්නේ in the January first unit and second unit all are completed and third unit also completed right in at the end of the January. එතකොට මෙතන January end එකේදී number systems ඒ කියන්නේ third unit එකත් සම්පූර්ණ වෙනවා. එතකොට January full paper එක එනවා. එතකොට මෙන්න full papers ගැන පොඩි අදහසක් කියන්න ඕන. මේක පුතේ revision and paper class both together but remember there is no direct relationship between revision and paper. එතකොට revision එකයි paper එකේ ඍජු සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ අපි revision එකේ first unit එකේ ඉඳලා one by one cover කරගෙන යනකොට papers වලට ඒ covered area එක වගේම cover කරපු නැති area එක. මොකද covered area එකෙන්ම questions ගන්න ගියොත් අපිට හොඳ papers වලට යන්න කාලයක් යනවා. ඒක නිසා first paper එක දැන් මම first paper එක ගත්තොත් first paper එකේදී මුතේ unit 5ක් target කරලා තියෙනවා. ඒ units 5කින් තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන first paper එකේ. එතකොට එතන ඒ කියන්නේ first two units තියෙනවා ඊළඟ number system, logic gates and programming as well as operating system. හරි එහෙම ගත්තොත් unit 5යි 6ක් එනවා. හරි හැබැයි මම operating system එකේ මේ operating system එක fully consider කරනවා. මේ ඒ වගේම programming එකේ බොහොම ටිකක් විතරයි ගන්නෙ. ඒ නිසායි මම unit 5ක් කියලා කිව්වේ. ඒක 5ක් 6ක කොටස් වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ papers වල තියෙන papers spread වෙන area එක එන්න කියන්නේ gradually වැඩි කරනවා. ඊළඟට paper discussion එකක් නේ යන්නේ. එතකොට දැන් මෙහෙමයි සමහර වෙලාවට අපි ගන්න question එක ඔයා නොදන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒකේ background එක පන්තියේදී කතා කරනවා. හරි up to certain extent we can discuss the question. මේ එක යම් දුරකට යම්තා දුරකට ගොඩක්ම නෙවෙයි යම්තා දුරට question එකේ ස්වභාවය අනුව ඒකේ background එක විස්තර කරගෙන යනවා. කොහොම වුණත් ඔයාට මේ පන්තියේ වෙන වැඩපිළිවෙල හරියටම බලා ගන්න පුළුවන් ඩිසෙම්බර් වලට join වුණාම. දැන් ඩිසෙම්බර් month එකේදී physical classes ආවත් online classes ආවත් මේ payment එකක් කරන්න ඕනේ නැහැ. free. එතකොට දැන් මට ඕන කරන්නේ මගේ මේ වැඩසටහන ඔයාට expose කරන්න. ඉතින් ඒක නිසා ඩිසෙම්බර් month එකේදී ඔයා ඒක තේරුම් ගන්නවා. හරි then you can decide whether you continue it. ඊට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා ඊළඟ මාසෙ ඉඳන් මේක කරගෙන යනවද කියන එක. හරි. එතකොට second month එකේදී ඒ කියන්නේ January වලදී අපි at the end of the January we will be able to cover the first 3 units and January full paper also. ඊළඟට February month එකට එනකොට February වලදී logic gates පුතේ සම්පූර්ණ වෙනවා. logic gates and operating system. දැන් මතක තියන්න මේක revision එකක්. ඒතකොට revision එකේදී මේ tunes වෙනමම හදනවා. හරි ඒ tute එක අපි සාමාන්‍ය theory classes වල දෙන tute එක නෙමෙයි වෙනම tute එකක්. මොකද ඒක ටිකක් fast එකෙන් කරගෙන යන්න ඕනේ. ඒක revision එකක් විදියට සමහර දේවල් summarize කරලා තියෙන්නේ. ඒතර මේ විදියට තමයි revision tute එක හැදෙන්නේ. operating system එතන the memory calculations ඒ දේවලුත් February වලට ආයි තියෙනවා. ඒතර February full paper එක තියෙනවා. March I supposed to do the programming part. ඒතර programming කියන්නේ ඔයා දන්නවා most effective section නේ. වැඩිම ලකුණු ගානක් හම්බ වෙන කොටස තමයි programming කියන්නේ. ඒතර March වලදී ඒක cover කරනවා. ඔයා දන්නවා ඒ month එකේදී අපි cover කරන ප්‍රමාණය දන්නවා. හරි? ඒතර ඒ ප්‍රමාණය cover කරමින් තමයි අපි ඉස්සරහට යන්නේ. එතකොට මෙතනින් එහාට මම මේක රිලීස් කරාට පස්සේ මගේ වැඩ කොටසත් මැනේජ් වෙන්නේ මේ තියෙන ස්කෙඩියුල් එක අනුව. එතකොට ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක සම්පූර්ණයෙන් මාර්ච් වලට එනවා. April වල HTML CSS database and you can see full paper each month we have a full paper. එතකොට හැම මාසෙම full paper එකක් තියෙනවා. ඒ full paper එකේදී එන්න area එක expand කරමින් තමයි යන්නේ. ඊළඟට networking එනවා මේ වල June වල එනවා system development and PHP. එතකොට දැන් ඒ මාසවල මේ full paper June full paper finally July වලදී මෙන්න මේ sections තුනක් මේක ඇත්තටම ලොකු sections නෙමෙයි. අවසානයේ තියෙන IoT e-commerce and future trends. ඒ කියන්නේ AI ඇතුළත් වෙන පාඩම් ටික cover වෙනවා. ඒ වගේම final full paper එක අවසානයේදී එනවා. ඒතර මෙන්න මේක තමයි අපේ මේ සම්පූර්ණ ගමන වෙන්නේ. හරි?
හරි ක්ලාස් ටයිම් ටේබල් එකට ආවම මේකේ දැන් අපි ඩිසෙම්බර් 8 පුතේ ක්ලාසස් පටන් ගන්නවා. ඩිසෙම්බර් 8 Monday 8:30 to 1 සක්‍යා නුගේගොඩ. එතකොට ඒක ෆිසිකල් ක්ලාස් එක. එතකොට අනිත් ක්ලාස් එක 8:30 to 1 Tuesday. ඒ කියන්නේ ඩිසෙම්බර් 9th ස්ටාර්ට් වෙනවා කිරිබත්ගොඩ සක්‍යා ක්ලාස් එක. එතකොට ඔන්ලයින් ක්ලාස් එකට දවස් දෙකයි Monday ඒ කියන්නේ අපි ඩිසෙම්බර් 8 Monday ස්ටාර්ට් වෙනවා 7 to 9 pm ඊළඟට Saturday class එක 7 to 9 pm. එතකොට ඊට පස්සේ එන Saturday ඒ class එකේ එදාට start වෙනවා. ඒක ඇත්තටම මේක first day එකේ Monday start වෙන class එකේම ඊළඟ part එක Saturday. So that means you have to participate for the both classes. Right. හැබැයි ඉතින් මෙහෙමයි online එකේදී ඔක්කොම recordings විදියට හම්බ වෙනවනේ. ඒ නිසා මේ month එක කොහොමත් cover කරගන්න පුළුවන්. එතකොට physical classes එන දරුවන්ට පන්තියේදී tutors ඔක්කොම හම්බ වෙනවා. ඒ වගේම ඔන්ලයින් එන දරුවන්ට ස්පීඩ් පෝස්ට් එකෙන් ඕගොල්ලන්ට ඒ මන්ත් එකට එන්රෝල් වුණේ ගමන්ම ගෙදරට ඒ ටියුට්ස් ටික හම්බ වෙනවා. ඒ මන්ත් එකට අදාළ ෆුල් පේපර් එකයි මන්ත් එකේ ටියුට්ස් ටික හම්බ වෙනවා. ෆිසිකල් පන්තිවලදී ඒ පන්තියේදී තමයි ටියුට් එක හම්බ වෙන්නේ. හරි? එතකොට ඩිසෙම්බර් වලදී පුතේ දැන් මෙහෙමයි. ඩිසෙම්බර් මන්ත් එක ෆ්‍රීනේ. එතකොට ඒ වුණාට ෆිසිකල් ක්ලාසස් වලදී මම ටියුට්ස් දෙනවා. ඔන්ලයින් ක්ලාස් එකේදී ඔයා පේමන්ට් එකක් කරන්නේ නැති නිසා අපි ස්පීඩ් පෝස්ට් එකකින් එවන්නේ නැහැ. ඩිසෙම්බර් මන්ත් එකේදී PDF විදියට තමයි ඔන්ලයින් ක්ලාස් එකේ ළමයින්ට ටියුට්ස් ටික හම්බ වෙන්නේ. හැබැයි ඊට පස්සේ මන්ත් එකේ ඉඳලා ජනවරි වල ඉඳලා ඒගොල්ලන්ට ඒ ක්ලාස් එකට එන්රෝල් වෙච්ච ගමන්ම ඒකේ දවස් දෙකක් වගේ ඇතුළත දවස් දෙකක් තුනක් උපරිමයයි ටියුට්ස් ටික ඔයාට ලැබෙනවා. හරි? එතකොට මේ විදිහට තමයි ක්ලාස් එක යන්නේ. එතකොට ක්ලාස් එකේ මේ මුලින් ඉඳන්ම පාඩම් ටික කම්ප්ලීට් වෙන විදිහ ඔයාට මම කිව්වා. ඒක මේ මන්ත් එකෙන් මන්ත් එක කන්ෆර්ම් වෙනවා. ඒ වගේම ෆුල් පේපර් ඩිස්කෂන්ස් වලදී ඔයාට ෆුල් පේපර් ඩිස්කෂන් එකක් කියලා කියන්නේ ක්වෙස්චන් එකක් අරගෙන ආන්සර් එක දෙන එකක් නෙවෙයි. ඒක ආන්සර් එක ඩිස්ක්‍රයිබ් කරන එකක්. ඒ වගේම දැන් පේපර් ඩිස්කෂන් එකකදී සමහර දේවල් අපිට අමතක වෙච්ච දේවල් අමතක වුණා කියලා මතක් වෙනවා. හරිද? එතකොට ඒවා රිෆර් කරගන්න ඔයාලට නෝට් එකක් දාලා වැඩිපුර රිෆර් කරගන්න පුළුවන්. මම එක්ස්ප්ලেইন කරන දෙයට අමතරව. ඒ කියන්නේ ඒ පාඩම් වල දැන් රිවිෂන් එකේ එක කවර් වෙලා එනවා මුලින් ධම්ම. නමුත් පේපර් ඩිස්කෂන් එකට ඒකටි අපි රිවිෂන් එකේ කවර් කරපු ඒරියා එකට වඩා වැඩි ඒරියා එකක් අපි සම්බන්ධ කරගන්නවා. හරි. දැන් ওই විදිහට තමයි අපේ ක්ලාසස් යන්නේ. ඒතකොට ඩිසෙම්බර් මන්ත් එකේදී ඔයාලට ජොයින් වෙලා බලන්න පුළුවන් ක්ලාස් එක. ඒතකොට ඩිසෙම්බර් වලින් පස්සේ මේ ෆීස් එක වෙන්නේ රිවිෂන් ක්ලාසස් වල රිවිෂන් and paper classes 3000 rupees per month විදිහට තමයි physical and online class fee එක වෙන්නේ. හරි. එතනදී අපේ theory classes වෙන ළමයින්ට ඒගොල්ලන්ට physical revision paper class එකට ආවත් online ආවත් normal fee එකෙන් half ගෙවන්න තියෙන theory normal class එකේ ඉන්න ළමයින්ට. හරි. ওই විදිහට තමයි මේ වැඩපිළිවෙල යන්නේ. ඩිසෙම්බර් වලදී join වෙලා බලන්න කොහොමද පන්තිය යන වැඩසටහන මොන විදිහටද වෙන්නේ කියන එක. පුතේ revision එක කියන්නේ ඔයාට chance එකක් ලැබෙනවා ආපහු මුලින් ඉඳන් start කරන්න. ආපහු මුලින් ඉඳන් ඔයාට එන්න chance එකක් ලැබෙනවා රිවිෂන් එකට ආපහු එන්ටර් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. මග ඇරුණු දේවල් difficult areas මේ ඔක්කොම clear කරගන්න ලැබෙන chance එක තමයි 8 months period එකකදී අවුරුදු දෙකමාරක ඉගෙනගත්ත දේවල් ටික ආපහු සැරයක් revise කරන්න, ඉගෙනගත්තේ නැති දේවල් අලුතෙන් මතක් කරගන්න, අලුතෙන් එකතු කරගන්න. ඒ වගේම papers එක paper discussion එකක් කියලා කියන්නේ papers වලට marks දෙන විදිය, ඒ questions වලදී අපි ලියන්න ඕන විදිය. දැන් first paper එක කියන්නේ you have to get the answer as soon as possible. Second paper mean you have to write the correct answer in the expected way. බලාපොරොත්තු වෙන විදියට තමයි උත්තරේ ලියන්න ඕන. එතකොට දැන් මේවා අපි paper discussion එකේදී ඒ question එක අරගෙන ඒ question එකේදී මේවා සාකච්ඡා කරමින් යනවා. හරි. හරි. එහෙමනම් revision paper class එකේදී හම්බෙමු.